උපාධිය යටතේ ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගන්නා ඔබ විසින් ඉදිරිපත් කරන ලද ගැටළු වලට විසඳුම් ලබා දෙන වීඩියෝ පාඩම් මාලාව සමග තමයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. දරුවන් විමසූ පැන නමින් ඉදිරිපත් කරන එම වීඩියෝ පාඩම් මාලාව යටතේ අද දින අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ විසින් නිවන ලද මෙන්න මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. TP එම නැත්නම් මුළු පළදාව ශ්‍රිතයක් විදියට දීලා තියෙනවා 12යි L වර්ගය ඍණ 1යි L ඝනය කියලා දාලා තියෙනවා. ඒකේ පළවෙනි කොටසෙන් අහන්නේ TP උපරිම වන ශ්‍රම ප්‍රමාණය, දෙවෙනි කොටසෙන් අහන්නේ AP උපරිම වන ශ්‍රම ප්‍රමාණය, තුන්වෙනි කොටසෙන් අහන්නේ MP උපරිම වන ශ්‍රම ප්‍රමාණය. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ගද්දී රූප සටහන විශේෂයෙන් වැදගත් වෙනවා. අපි දල රූප සටහනක් ඇඳගමු මුලින්ම. දල රූප සටහන අවස්ථා දෙකක් යටතේ මම ගන්නවා. නිෂ්පාදන න්‍යායට අදාළව TP වක්‍රය අදින්න. එතකොට කෙටි කාලයේ වෙනස් වෙන්නේ ශ්‍රමයේ විතරයි. ඒ නිසා මෙතන L කියලා දානවා. ඊට පහලින් මම AP සහ MP වක්‍රය ගොඩනගනවා. ඒ නිසා මෙතන AP සහ MP කියලා දානවා. සාමාන්‍ය ඵලදාව, ආන්තික ඵලදාව කියන අවස්ථාව. මෙතන L කියලාම දානවා. මම දාලා රූපය ඇඳගද්දී මෙන්න මේ කඩිරක් ඇඳ ගන්නවා මුලින්ම. නිෂ්පාදන න්‍යාය යටතේ මේවා පැහැදිලි කරලා තියෙනවා. මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු ලබා ගන්න විදිය විතරයි මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. මෙන්න මේ කඩිර යටතේ කඩිරේ ස්පර්ශ වෙන්න TP වක්‍රයේ මෙන්න මේ හැඩයක් තියෙන එක මේ විදියට අඳිනවා. දැන් මෙන්න මේ ස්පර්ශ වෙන ලක්ෂයෙන් පල්ලෙහාට මේ විදියට කඩිරක් ගන්නවා. ඊට පස්සේ මුළු පළදාව උපරිම වෙන එක ලක්ෂයයි තියෙන්න පුළුවන්. එතනින් පල්ලෙහාට මේ විදියට රේඛාවක් ගන්නවා. ඊට පස්සේ මුළු පළදාව මුලින් වැඩි වෙන වේගයකින් වැඩි වෙන්නේ. මේ සියල්ල තියරි කොටසදී පැහැදිලි කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලුවා නම් ඔබට මේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මුළු පළදාව මුලින් වැඩි වෙන වේගයකින් වැඩි වෙන්නේ. වැඩි වෙන වේගයේ අවසන් වෙන අවස්ථාව නිශ්චිතවම ගන්න බෑ. අපි හිතලා ගන්නවා. මෙන්න මේ අවස්ථාව ගන්නවා. මෙතන L1, L2, L3 කියලා ගන්නවා. ශ්‍රම අවස්ථාව ශ්‍රමයේ 1, ශ්‍රමයේ 2, ශ්‍රමයේ 3 කියන අවස්ථාව ගන්නවා. මෙතනත් ඒ විදිහටම තමයි එන්න තියෙන්නේ. මෙන්න මේ හදාගත්තු රේඛා තුන ඔස්සේ අපිට වක්‍ර ටික ලබා ගන්න පුළුවන් AP සහ MP වක්‍ර ටික. එතකොට මෙන්න මෙතනින් ඉඳන් මෙතනට මුළු පළදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. ඒ වෙලාවේ ආන්තික පළදාව උපරිමයට වැඩි වෙනවා. මෙතනින් ඉඳන් මෙතනට මුළු පළදාව අඩු වෙන වේගයකින් උපරිමයට වැඩි වෙනවා. ඒ වෙලාවේ ආන්තික පළදාව අඩු වෙනවා. මුළු පළදාව උපරිම වන අවස්ථාවේ ආන්තික පළදාව බිඳුවක් වෙන්න ඕන. මුළු පළදාව අඩු වෙනකොට ආන්තික පළදාව ඍණාගයක් සහිතව මේ විදියට පල්ලෙහාට එනවා. ඊළඟ අවස්ථාවේදී මෙන්න මේ ඇඳපු රේඛාව MP වක්‍රය ස්පර්ශ කරන අවස්ථාවේ සාමාන්‍ය පළදාව උපරිම වෙන්න අදිනවා. එතනින් පල්ලෙහාට මේ විදියට අඳිනවා. මේ තමයි AP වක්‍රය අඳින විදිය. මේකේ අදියර තුනක් තියෙනවා. මම ඒවා පැහැදිලි කරන්නේ නැහැ. පළවෙනි අදියරේ, දෙවෙනි අදියරේ, තුන්වෙනි අදියරේ කියලා. ඒකෙන් දෙවෙනි අදියරේ ප්‍රශස්ත අදියරේ කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. දැන් පළවෙනි කොටසෙන් අහන්නේ TP උපරිම වන ශ්‍රම ප්‍රමාණය. මේ තමයි TP වක්‍රය, Q වක්‍රය, ඉමෙවුම් ප්‍රමාණය දක්වන වක්‍රය. මෙන්න මේ TP උපරිම වන අවස්ථාවේදී MP මෙන්න මෙතන ස්පර්ශ වෙන්නේ. ඒ කියන්නේ TP උපරිම වන අවස්ථාවේ MP කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕන. ඔන්න ඔතනින් තමයි අපි පළවෙනි ප්‍රශ්නයට අදාළ උත්තරේ ගන්නෙ. TP තියෙනවා මේ පළවෙනි කොටසට අදාළ උත්තරේ ගන්න විදිය. TP තියෙන්නේ 12යි L වර්ගය ඍණ 1යි L ඝනය කියලා. දැන් TP උපරිම වන අවස්ථාවේ ආන්තික පළදාව බිඳුවක් වෙනවා. ඒ නිසා මෙන්න මේ ආන්තික පළදාව අවස්ථාව හොයාගන්නයි තියෙන්නේ. ආන්තික පළදාව. එතකොට ආන්තික පළදාව හොයාගන්නේ මෙන්න මේ TP කියන ශ්‍රිතය L වලින් අවකලනය කරනවා. TP කියන ශ්‍රිතය L වලින් ශ්‍රම ප්‍රමාණයෙන් අවකලනය කරනවා. දැන් අවකලනය කරන්න දන්නවා. ඒකත් මේ වීඩියෝ පාඩම් මාලාව යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. ගැටලුවක් තියෙනවා නම් අවකලනය කිරීම ඒ කොටස් අධ්‍යයනය කරන්න. එතකොට ඔබට මේ ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අවකලනය කරද්දි වෙන්නේ මෙන්න මේ බලයක් විදිහට තියෙන පදේ මුලට එනවා. බලයක් විදිහට තියෙන පදේ මුලට එනවා. ඒකේ එතන තියෙන සංඛ්‍යාව එක්කන් ගුණ වෙනවා. එතකොට බලයේ තියෙන්නේ 2යි කියලා. ඒක එතන තියෙන සංඛ්‍යාව 12 එක්කන් ගුණ වෙනවා. දෙවරක් 12 එතකොට කීයද?
24ක් වෙනවා. ඊට පස්සේ මෙතන L වර්ගයේ තියෙන්නේ බලයේ තියෙන එකෙන් එකක් අඩු වෙනවා. එතකොට L වර්ගයෙන් එකක් අඩු වුණාම L එකක් බවට පත් වෙනවා. මේක මම අවකලනය කරලම දාන්නම්. එතකොට 2යි ගුණ කිරීම බලයේ තියෙන පදේ මුලට එනවා. 12 එකක් ගුණ වෙනවා. L දෙකෙන් එකක් අඩු වෙනවා. බලයෙන් එකක් අඩු වෙනවා. ඊට පස්සේ ඍණ ලකුණ හැමම තියෙනවා. බලයේ තියෙන පදේ මුලට එනවා 3යි කියන එක මුලට එනවා. එතන තියෙන සංඛ්‍යාව එක එකක් ගුණ වෙනවා. L ගණේ තියෙනවා. බලයෙන් එකක් අඩු වෙනවා. එතකොට උත්තරේ එන්නේ කීයද? දෙවරක් 12 24යි. L දෙකෙන් එකක් අඩු වුණාම L 1යි. ඍණ ලකුණ හැමම එනවා 3 අරක් 1 3යි. L ගණයෙන් එකක් අඩු වුණාම L වර්ගයක් වෙනවා. මේ තමයි මොකක්ද? MP අගය. MP ශ්‍රිතය. දැන් මෙන්න මේ TP උපරිමවන අවස්ථාවේ MP බිඳුවයි. ඒ නිසා අපි මෙන්න මේ ගත්තු MP ශ්‍රිතය බිඳුවට සමාන කරනවා. MP අගයේ තියෙන කීයද? 24යි L ඍණ 3යි L වර්ගය. මේක බිඳුවට සමාන කරනවා. බිඳුවට සමාන කරලා විසඳන්න පුළුවන්. මෙතනදී ත්‍රිපද වර්ගජ ප්‍රකාශයක් වගේ ආවොත් කැල්කියුලේටරේ පාවිච්චි කරලා fx 991 වගේ තියෙන කැල්කියුලේටර් පාවිච්චි කරලා එකපාරම උත්තරේ ගන්න පුළුවන්. ඒ කොහොමද ගන්න කියලා වෙළඳපොළ ආකෘතිය යටතේ විශේෂයෙන් පූර්ණ තරගකාරී වෙළඳපොළ යටතේ ඒ වගේ ගණන් හදලා තියෙනවා. ඒවා අධ්‍යයනය කරන්න. එතකොට ඔබට ලේසියෙන් කැල්කියුලේටරේ පාවිච්චි කරලා එකපාර උත්තරේ ගන්න හැකියාව තියෙනවා. මෙතනින් පස්සේ අපි කරන්නේ පොදු පදේ එළියට ගන්නවා. මේ දෙකට අදාළ පොදු පදේ මොකක්ද? 3L. 3L එළියට ගන්නවා. 24යි L වලට 3L ඒවා කීයක් තියෙනවද? 8යි. ඍණ 3L වර්ගය 3 ගුණ කිරීම L ගුණ කිරීම L. එතකොට 3L පොදු පදයේ විදිහට අරගෙන තියෙනවා. තව ඉතුරු වෙන්නේ කීයද එතකොට? L සමානයි බිඳුවයි. දැන් විසඳ ගන්න පුළුවන් පද දෙකක් විදිහට 3L සමානයි බිඳුව හෝ 8යි ඍණ L සමානයි බිඳුව. දැන් මෙතන L පදේ තනි කර ගන්න ඕන නිසා 3ෙන් බෙදනවා. මේකත් 3ෙන් බෙදනවා. එතකොට මොකද වෙන්නේ? බිඳුව 3ෙන් බෙදුවට පස්සේ උත්තරේ බිඳුවයි කියලා එන්නේ. එන එකක් තමයි L සමානයි බිඳුව හෝ මෙතන පදේ විසඳ ගන්න පුළුවන් 8යි ඍණ L එහා පැත්තට යනවා. ධන L බවට පත් වෙනවා. එහෙනම් එක උත්තරයක් තමයි L සමානයි බිඳුව හෝ අනිත් උත්තරේ කීයද? L සමානයි 8යි කියලා එනවා. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ බිඳුව වෙන්න විදියක් නැහැ. TP උපරිම වෙන අවස්ථාවේදී MP අගය. එහෙනම් මෙන්න මෙතන උත්තරේ කීයද වෙන්න ඕනේ? 8යි. එහෙනම් මෙතනත් උත්තරේ කීයද වෙන්න ඕනේ? 8යි කියලා තමයි එන්න ඕනේ. එහෙනම් පළවෙනි අවස්ථාවට උත්තරේ TP උපරිම වන අවස්ථාවේ ශ්‍රම ප්‍රමාණය ශ්‍රම ඒකක 8ක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ කොටස තමයි AP උපරිම වන ශ්‍රම ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න AP වක්‍රය. මෙන්න මේ AP වක්‍රයේ මෙන්න මෙතන තමයි අහන්නේ. ඒ වෙලාවේ තියෙන ශ්‍රම ප්‍රමාණය තමයි අහන්නේ. අපි ඒක කොහොමද ගන්න කියලා ඊළඟට බලමු. දරුවනේ AP හැදෙන්නේ කොහොමද? මේ දෙවෙනි කොටස හදන්න යන්නේ. AP හැදෙන්නේ TP නැත්තම් Q කියන එක L වලින් බෙදනවා. දැන් TP තියෙනවා. කීයක් තියෙන්නේ? 12යි L වර්ගය ඍණ 1යි L ගණය. එන එක බෙදන්න ඕනේ L වලින්. පටලව ගන්න එපා. මෙතන ඍණ ලකුණක් තියෙන්නේ. ඍණ ලකුණක් තිබ්බහම මේක තනි තනි ලිව්වා නම් කොහොමද එන්නේ? 12යි L වර්ගය කියන එකත් L වලින් බෙදෙනවා. 1යි L ගණය කියන එකත් L වලින් බෙදෙනවා. ගුණ කිරීමක් තිබ්බනම් උඩ පද දෙකටම L එකපාරක් තමයි යෙදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙතන මම පැත්තකින් හදන්නම්. 12යි ගුණ කිරීම L ගුණ කිරීම L කියලා එන්නේ 12යි L වර්ගය. එහෙනම් ඒක බෙදන්න තියෙන්නේ කීයෙන්ද? L වලින්. එතකොට මේ L වලට මේ L වල කැපිලා යනවා. එතකොට ඉතිරි වෙන්නේ කීයද? 12යි L. ඍණ ලකුණ හැමම එනවා. අනිත් එක කොහොමද එන්නේ? 1යි L ගණය. 1 ගුණ කිරීම L ගුණ කිරීම L ගුණ කිරීම L. L ගණයක් තියෙනවා. ඒ කියන්නේ තුන් පාරක් ලියනවා. ඒක බෙදනවා L වලින්. එතකොට මේ L ට L කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 1යි L වර්ගය කියලා තමයි ඉතුරු වෙන්නේ. ඒක දැම්මේ නැති වුණාට ගැටලුවක් නැහැ. L වර්ගය කියලා ගත්තත් ගැටලුවක් නැහැ. ඊළඟ අවස්ථාවේදී මෙන්න AP උපරිම වන අවස්ථාව. එතනදී මොකද වෙලා තියෙන්නේ? තව වක්‍රයක් හම්බෙලා තියෙනවා MP. එහෙනම් අනිවාර්ය කොන්දේසිය මොකක්ද? AP කියන එකයි MP කියන එකයි සමාන වෙන්න ඕන. AP දන්නවා
12යි L ඍණ 1යි L වර්ගය සමානයි MP කියන්නේ මෙන්න මේ TP ශ්‍රුතයේ පළවෙනි අවකලනය. කලින් හැදුවා. කොහොමද එතකොට එන්නේ? දෙක මුලට එනවා 12 එක්කන් ගුණ වෙනවා 24යි L දෙකෙන් එකක් අඩු වුණාම L විදියට එනවා. ඍණ 3යි කියන එක මුලට එනවා 1 එක්කන් ගුණ වෙනවා 3යි L ඝණයෙන් එකක් අඩු වෙනවා. එතකොට L වර්ගය වෙනවා. මේ පැත්ත බිඳුවට සමාන කරලා අනිත් පද ඔක්කොම අනිත් පැත්තට ගෙනියනවා. වර්ගයේ තියෙන පදේ මුලට ගන්නවා මම ඍණ 1යි L වර්ගය කියලා එනවා. මෙතනත් L වර්ගයක් තියෙන පදයක් තියෙනවා. ඍණ පදේ මේ පැත්තට එද්දි ධන 3යි L වර්ගය කියලා එනවා. ඊට පස්සේ 12යි L කියන එක ගන්නවා මුල පදේ. එතකොට ධන 12යි L එහා පැත්තේ තියෙනවා 24යි L මේ පැත්තට එද්දි ඍණ 24යි L වෙනවා. සමානයි බිඳුව බවට පත් වෙලා තියෙනවා. ඍණ 1යි L වර්ගය ධන 3යි L වර්ගයේ තියෙනවා. මේ පද දෙක ගලපපුවාම එනවා ධන 2යි L වර්ගය කියලා. ධන 12යි L ඍණ 24යි L තියෙනවා. එතකොට උත්තරේ ඍණ 12යි L සමානයි බිඳුවයි. මෙතනත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශයක් විදියට ආවත් කරන්න ඕනේ. අර කැල්කියුලේටරේ පාවිච්චි කරලා කෙටි ක්‍රමයකින් උත්තරේ හදාගන්න එක තමයි වඩාත් පහසු වෙන්නේ. දැන් මෙතන ගැටලුවක් නැහැ. පොදු පදේ එළියට ගන්නවා 2L 2L එළියට ගත්තාම මෙතන තියෙන්නේ 2 ගුණ කිරීම L ගුණ කිරීම L 2L එළියට ආපුවාම ඉතුරු වෙන්නේ L කියන එක. ඍණ 12යි L වලට 2L එවුවා 6ක් තියෙනවා. සමානයි බිඳුව බවට පත් වෙනවා. දැන් පද දෙකක් තමයි තියෙන්නේ 2L සමානයි බිඳුව හෝ L ඍණ 6 සමානයි බිඳුව වෙනවා. කලින් වගේමයි මේකත් දෙකෙන් බෙදනවා මේකත් දෙකෙන් බෙදනවා බිඳුවට දෙකේ වුණා බිඳුවක් වෙනවා. එන එක උත්තරයක් L සමානයි බිඳුව හෝ අනිත් උත්තරේ L ඍණ 6 එහා පැත්තට යද්දී ධන 6ක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ AP උපරිම වන අවස්ථාවේ ශ්‍රම ප්‍රමාණය මෙන්න මෙතන අගේ වෙන්න ඕනේ 6යි කියන අගේ තමයි වෙන්න ඕනේ. මේක හොයන තව ක්‍රමයක් තියෙනවා. දැන් මෙන්න මෙතනට වෙනකන් අපි හැදුවානේ. එතනින් පස්සේ මම මේ ටික මකනවා. ඍණ 1L වර්ගය ධන 3L වර්ගයේ තියෙනවා. එතකොට මේ පද දෙක ගලපපුවාම එනවා ධන මේ පද දෙක ගලපපුවාම එනවා ධන 2L වර්ගය කියලා. ධන 12L ඍණ 24L තියෙනවා. එතකොට උත්තරේ ඍණ 12L සමානයි බිඳුවයි. මෙතනත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශයක් විදියට ආවත් කරන්න ඕනේ. අර කැල්කියුලේටරේ පාවිච්චි කරලා කෙටි ක්‍රමයකින් උත්තරේ හදාගන්න එක තමයි වඩාත් පහසු වෙන්නේ. දැන් මෙතන ගැටලුවක් නැහැ. පොදු පදේ එළියට ගන්නවා 2L එළියට ගත්තාම මෙතන තියෙන්නේ 2 ගුණ කිරීම L ගුණ කිරීම L 2L එළියට ආපුවාම ඉතුරු වෙන්නේ L කියන එක. ඍණ 12යි L වලට 2L එවුවා 6ක් තියෙනවා. සමානයි බිඳුව බවට පත් වෙනවා. දැන් පද දෙකක් තමයි තියෙන්නේ 2L සමානයි බිඳුව හෝ L ඍණ 6 සමානයි බිඳුව වෙනවා. කලින් වගේමයි මේකත් දෙකෙන් බෙදනවා මේකත් දෙකෙන් බෙදනවා බිඳුවට දෙකේ වුණා බිඳුවක් වෙනවා. එන එක උත්තරයක් L සමානයි බිඳුව හෝ අනිත් උත්තරේ L ඍණ 6 එහා පැත්තට යද්දී ධන 6ක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ AP උපරිම වන අවස්ථාවේ ශ්‍රම ප්‍රමාණය මෙන්න මෙතන අගේ වෙන්න ඕනේ 6යි කියන අගේ තමයි වෙන්න ඕනේ. මේක හොයන තව ක්‍රමයක් තියෙනවා. දැන් මෙන්න මෙතනට වෙනකන් අපි හැදුවානේ. එතනින් පස්සේ මම මේ ටික මකනවා. ඊළඟ කොටස අවසාන කොටස MP උපරිම වන ශ්‍රම ප්‍රමාණය. දැන් අපි MP හොයාගත්තා. කොහොමද MP හොයාගත්තේ? MP කිව්වේ TP කියන එක අවකලනය කරා L වලින්. දැන් අවකලනය කරාට පස්සේ 2යි කියන එක මුලට ආවා 12 එක්කන් ගුණ වුණා 24යි L වර්ගයෙන් එකක් අඩු වුණා. එතකොට 1යි එක L එකක් ආවා. ඍණ 3යි කියන එක මුලට ආවා 1 එක්කන් ගුණ වුණා. එතකොට 3යි L ඝණයෙන් එකක් අඩු වුණා. එතකොට L වර්ගයේ බවට පත් වුණා. මෙන්න මේ ආපු MP අගය ආයසරයක් අවකලනය කරනවා. මේ අගය ආයසරයක් අවකලනය කරනවා. MP අගය ආය L වලින් අවකලනය කරනවා.
24L අවකලනය කරපුවාම 24ක් වෙනවා. ඍණ 2යි කියන එක මුලට එනවා 3 එකන් ගුණ වෙනවා 6යි. L දෙකෙන් එකක් අඩු වුණාම L එකක් වෙනවා. මෙන්න මේ ආපු උත්තරේ ඊට පස්සේ බිඳුවට සමාන කරනවා. 24යි ඍණ 6යි L දකුණු පැත්තට යනවා ධන 6යි L වෙනවා. L හොයාගන්න මේ පැත්තත් 6න් බෙදනවා මේ පැත්තත් 6න් බෙදනවා. L සමානයි 4ක් වෙනවා. ශ්‍රම ඒකක ප්‍රමාණය 4ක් වෙනවා. 24 6න් බෙදුවට පස්සේ 4ක් වෙනවා. එහෙනම් මෙන්න මෙතන අගය 4යි. MP උපරිම වන අවස්ථාව 4යි. AP උපරිම වන අවස්ථාව 6යි. TP උපරිම වන අවස්ථාව නැත්නම් MP බිඳුව වන අවස්ථාව 8ක් වෙනවා. මේ තමයි ගාන හදන විදිය. දරුවනි අද අපි සාකච්ඡා කරේ ඔබ විසින් නිෂ්පාදන න්‍යායට අදාළව එවන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න WhatsApp මගින් ඉදිරිපත් කරන්න. මට හැකි විදිහට වේලාවක් හොයාගෙන ඒවට පිළිතුරු මේ විදිහට දරුවන් විමසූ පැන නමින් ඉදිරිපත් කරන වීඩියෝ පාඩම් මාලාව ඔස්සේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේනම් තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.